අඩිය නැගලා උඩට යද්දී අඩිය ගැන සීතියාගන්න වතුර උගුරක් පවා දුන්න අය පපුව මැද්දෙන් ලියාගන්න මොනතරම් දල ඇතෙක් වූවත් කූඹියාටත් කරු කරන්න මදුරුවෙකුටත් හැකිය මේ කය කර උඩක මිනියක් කරන්න. අයිබෝවන් මම අනස්සය සේනාංකේ රත්ගම MC. මම මේ දවස්වල කරමින් සිටින්නේ අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහතා නිවැරදි මාර්ගයට ගැනීමේ වැඩපිළිවෙලයි. එතුමා තවමත් යන්නේ 2020 සිට 2024 දක්වා වූ කාලය තුල ගිය මාර්ගයමයි. ඒ මාර්ගයේ ගියොත් එතුමාට 10 වෙනි විධායක ජනාධිපති නෙවෙයි 12 වෙනි විධායක ජනාධිපතිවත් වෙන්න බෑ. ඒක සහතිකයි. එනිසා එතුමා එම ගමන් මාර්ගය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕන. අංශක 180කින්ම ඇරෙන්න ඕන. දැන් බලන්න අදටත් එතුමා මොකද්ද මේ කරන්න කියලා පාර්ලිමේන්තුවෙන් කතා කරන්නේ මොනවද කියලා. සජිත් මහත්තයෝ විපක්ෂ නායක කාර්යභාරය කියන්නේ ආණ්ඩුවට උපදෙස් දෙන එක නෙවෙයි. අනිත් එක මේ වගේ උද්දච්ච ආණ්ඩුවකට ඔය හොරාචාර උපාධිකාරෝ හිටියත් ඇත්තටම මාලිමාවේ උගත්තු ඉන්නා බොහෝ දෙනෙක් මහාචාර්ය ආචාර්ය තව ඇත්ත මහාචාර්ය ඉන්නවා. ඩිජිටල් කාරෝ විද්‍යාඥයෝ කුඩා කෙනා පිටරට ඉඳලා තාව උපදෙස් දෙන්න. ඒ වගේ බොහෝ උගත්තු ඉන්න ආණ්ඩුවකට විපක්ෂ නායක උපදෙස් දෙන්න අවශ්‍යම නැහැ. කොහොමදත් විපක්ෂ නායක කාර්යභාරය එක නෙවෙයි. විපක්ෂ නායක කාර්යභාරය හැමදාම විපක්ෂයෙන්දීම නෙවෙයි. ඊළඟ වතාවේ කොහොමයි රාජ්‍ය බලය ලබා ගැනීම. කොහොමද රාජ්‍ය බලය ලබා ගන්නෙ? ආණ්ඩුවට උපදෙස් දීලා කොහොමද රාජ්‍ය බලය ලබා ගන්න බෑ. ආණ්ඩුව කරන වැරදි දැඩි ලෙස විවේචනය කරන්න ඕන චාමර සම්පත්ත ඩීවී චානකල වගේ. ඒගොල්ලෝ කරන විපක්ෂේ කාර්යභාරය. විපක්ෂ නායකතුමා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කරනවා. විපක්ෂ නායකතුමා ආණ්ඩුවට උපදෙස් දෙනවා මේම කරමු අරේම කරමු කියලා. මේක හරියන්නේ නැහැ සජිත් මහත්තයා. ඔබතුමාට ජනාධිපති වෙන්න ඕන නම් මේ ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවේ නායකයා අමර කුමාරගේ ප්‍රතිරූපය පොඩිපට්ටම් කරලා දාන්න ඕන. ඒව කරන්නේ ඒගොල්ලෝ කරා වගේ වැඩ වර්ජන මේවල නෙමෙයි. උත්කෝචන කරලා නෙමෙයි. ඒගොල්ලෝ කරන වැරදි දැඩි ලෙස විවේචනය කරන්න ඕන ජනතාවට තේරෙන්න. නම චාමර සම්පත්ලා කරන්නේ ඒක තමයි. අනේ මේ විදියට සම්පූර්ණයෙන් පොඩිපට්ටම් කරලා දාන්න ඕන අනුර කුමාරගේ ප්‍රතිරූපය. අනුර කුමාර කියන්නේ කිසි දෙයක් කරන්න බැරි, කිසි වැඩක් හරියට කරන්න බැරි, පෙට්ටි කඩයක්වත් කරලා බලපුරුද්දක් නැති නායකයෙක් කියන බව ඔප්පු කරන්න ඕන. පොඩිපට්ටම් කරලා දාන්න ඕන ආණ්ඩුවේ සහ ආණ්ඩුවේ නායකයා ජනාධිපති අනුරගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් පොඩිපට්ටම් කරලා දාන්න ඕන. ඒ අතරම සජිත් ප්‍රේමදාස කියන මිනිහා සජිය මෝඩයෙක් නෙවෙයි, සජිය බොහොම බුද්ධිමතෙක්, ඊටාම නිවැරදිව තීරණ ගන්න කෙනෙක් කියන එක ඔප්පු කරලා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිරූපය පුළුවන් තරම් ඉහළට නම්වන්න ඕන. ඒ කියන්නේ එතුමාගේ කතාවලින් ක්‍රියාවෙන් පෙන්වන්න ඕන එතුමා හොඳ මොළේ තියෙන බුද්ධිමතෙක් කියලා. එනතෝ සජිය මෝඩයෙක් නෙවෙයි කියලා. ඒත් මදි සජිත් මහත්තයා ඔබතුමාට ඉන්න ඕන පිරිසක් අඩු ගානේ 10 දෙනෙක්වත් ඉන්න ඕන. අර විජේමුණි සොයිසා වගේ මාධ්‍ය සාකච්ඡාවලදීත් බලමණ්ඩල රැස්වීම්වලදීත් මහජන රැලිවලදීත් ඔබතුමාගේ ප්‍රතිරූපය ඉහළටම නම්වලා කතා කරන. අපි අවාසනාව මේ වගේ අයට සතිපේ ඉන්න දෙන්නේ නැහැ. රනිල්ගේ කොමන්ත්‍රණකාරෝ කොමාරි කොමන්ත්‍රණ කරලා මහලේකම් මන්තු බණ්ඩාර තල්ලාගෙන ඒවා කට්ටිය පක්ෂෙන් පන්නලා දානවා. එබැවින් මේක තේරුම් අරගෙන මේ දුර්වල උග්‍ර පෞල්වාදී මහලේකම්තුමා වෙනුවට ඉතා දක්ෂ උගත් පෞල්වාදී කුණවන මහලේකම් කෙනෙක් පත් කරගෙන පක්ෂය ප්‍රතිසංවිධාන කරගනිමින් විපක්ෂ නායක වශයෙන් ආණ්ඩුව කරන වැරදි රටටත් මහජනතාවටත් හානි කර විදියට ආණ්ඩුව කරන වැරදි ඉතා බරපතල විදියට විවේචනය කරමින් ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය පොඩිපට්ටම් කරලා දාමින් ඔබතුමාගේ ප්‍රතිරූපය ඊළඟටම නම්වන්න ඕන. මෙහෙම කරොත් සජිත් මහත්තයෝ
ඔබතුමා ස්ථිර වශයෙන්ම ධාවන විධායක ජනාධිපති වෙනවා. මේ කාර්ය කරන බව ඔබතුමා පෙන්වන්න ඕන මේ අවුරුද්දේ ජූලි 31කට කලින්. එහෙම නැත්නම් එතනින් යාට අපි ඔබතුමා ජනාධිපති වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද තේරුමක් නැහැ. ඒක නිකන් ගඟට කැපුණු වගේ වෙනවා. කිසිම තේරුමක් නැති නිෂ්ඵල ප්‍රයත්නයක් වෙනවා. අනිවාර්යයෙන්ම ජූලි 31කට කලින් ඔබතුමා සෑහෙන වෙනසක් පෙන්වන්න සජපේ තුල. මහලේකම්තුමා ගෙදර යවන්න ඕන, වෙන කෙනෙක් පත් කරගන්න ඕන, පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න ඕන. ඔබතුමාගේ ප්‍රතිරූපය නම්වන විජේ මිනිස්සුස් වගේ පිරිසක් හදන්න ඕන පක්ෂය තුල. මේ ටික ඔක්කොම කරොත් ඔබතුමාට අනිවාර්යෙන් ජනාධිපති වෙන්න පුළුවන්. මම ඇවිල්ලා මේ ඔබතුමා මොරුන් ගත්තේ දෙන මිනිහෙක් නෙවෙයි. මම යථා තත්ත්වය අවබෝධ කර දීලා මට ඕන කොහොම හරි ඔබතුමා බලහත්කාරයෙන් අර නිවැරදි මාර්ගයට අරගෙන ධාවන විධායක ජනාධිපති කිරීම. හැබැයි මේ විදිහට ගොන්නම් කීයටවත් බෑ. දැන් බලන්න සජිපේ කොතරම් බංකොලොත්ද කියලා ඉස්මාත්‍ය ඔබතුමාගේ පක්ෂය, ඔබතුමා නායකයා වෙච්ච පක්ෂය කොතරම් බංකොලොත්ද දැන්. ජනාධිපති වෙන පෙරදුනාම මට මහමැතිවරණ තරඟ කරන්න බෑ කියපු ශාන් විජේලාල් නැවතපත් කරන අම්බලන්ගොඩ සංවිධායක විදියට මොන බංකොලොත් බවක් සජිප මේක ඈ. ඔය වගේ දැන් ඊළඟට මේ මොරටු සංවිධායක ආර්ථික උස්තාර කෙනෙක් වෙන ඉරාන් වික්‍රමරත්න මහමැතිවරණ පෙරදිච්ච ගමන් ඉල්ලා අස්සුන සංවිධායකමෙන්. ඒ කියන්නේ මේ යා දැන් මාන බලන්නේ ඊළඟ සැරේ ජාතික රැස්තිය මන්ත්‍රී වෙන්න. කීයටවත් දෙන්න එපා. එකම නිවටකමක්. මහමැතිවරණ පෙරදිලා ඉල්ලා අස්සුන කියන අන්තිම නිවටකමක් ඒක වගේ මිනිසුත් එක්ක මේ සටන කරන්න බෑ. ඉරාන් හර්ෂ සිල්වත් එමය. හර්ෂ සිල්වා ජනාධිපතිවරණය ඔබතුමා තුන්වෙනි තැනට දැම්මේ. ඒ දේශපාලඥයෝ නෙමෙයි. හර්ෂ ඉරාන් කියන්නේ දේශපාලඥයෝ නෙමෙයි. ඒගොල්ලෝ ආර්ථික විශේෂඥයෝ. ඉතින් සජපේට වැඩ කරොත් ඔබතුමා ඒගොල්ලන්ට දෙන්න ඕන മന്ത്രി ධූර නෙමෙයි, ආශ්‍රය සංවිධායක ධූර නෙමෙයි දෙන්න ඕන. හර්ෂ ඉරාන් වල පුළුවන් ඔය බැංකු දෙක සභාපතිව කරන්න මහජන බැංකුව. දැන් එක්කෙනෙකුට අනිත් එක්කෙනාට දෙනවා ලංකා බැංකුව. එතකොට ඒගොල්ලෝ රටට දැනෙන වැඩක් කරලා පෙන්නයි. අන්න ඒ වගේ නිතරම සුදුසුසාට දෙන්නෝ සුදුසන. දැන් සුජීව සේනසේන ගත්තොත් සුජීව අති දක්ෂයෙක්. හොඳ වැඩකාරයෙක්. අර මම කිව්ව කාර්ය කරන්න පුළුවන් කෙනෙක්. ආණ්ඩුවේ සහ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූප පොඩිපට්ටම් කරලා ඔබතුමාගේ ප්‍රතිරූපය ඉගෙනම නම්වන්න පුළුවන් කෙනෙක්. හැබැයි සුජීව සුදුසු නැහැ ආසන සංවිධායක කෙනෙක් විදියට. සුජීව අනිවාර්යයෙන්ම සුජීවට ඔය කාර්යභාරය බාර දීලා ඒක සාර්ථක කරොත් එයාට දෙන්න ඕන ජාතික රැස්තිය මන්ත්‍රී ධූරයක් අනිවාර්යයෙන්ම. අන්න ඒ වගේ එක එක වැඩවලට සුසු පුද්ගලයන් පත් කරගන්න ඕන. වෙනම කණ්ඩායමක් ඉන්න ඕන ඔබතුමාගේ ප්‍රතිරූපය නම්වන්න. ඊළඟටම නම්වලා කතා කරන අනිත් එක තමයි මේ සදපේ සියලුම සංවිධායකවල සහ මන්ත්‍රීවරු තේරුම් ගන්න ඕන. මුලින්ම කළ යුත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමයි. ඒක නොකර ඔබතුමාලට මන්ත්‍රී වෙන්න බෑ. ඒක නොකරුණොත් සජිත් මහත්තයා ධාවන විධායක ජනාධිපතිතුමනි නැත්නම් ඊළඟ මහමැතිවරණයෙන් ගාල්ලෙන් පත් වෙන්නේ එක්කෙනයි, මාතරින් එක්කෙනයි, හම්බන්තොටින් එක්කෙනයි, කම්පයින් දෙන්නේ කො 3 දෙනෙක්, කොළඹෙන් 3 දෙනෙක් කො 4 දෙනෙක් ඔය විදියට. හැබැයි සජිත් මහත්තයා ජනාධිපති කරොත් ගාල්ලෙන් පත් වෙයි 5 දෙනෙක් 6 දෙනෙක් විතර, මාතරින් පත් වෙයි 4 දෙනෙක් විතර, හම්බන්තොටින් සහතිකම දෙන්නේ කො 3 දෙනෙක් පත් වෙයි, ගම්පයින් 7-8ක් පත් වෙයි, කුරුණෑගලිනුත් 6-7ක් පත් වෙයි. එතකොට ඔය ඔක්කොම ටික මන්ත්‍රීලා තෝ පීසනක මගේත් මන්ත්‍රී. චන්දිම වීරක්කොඩිත් මන්ත්‍රී. බන්දුල ලාලුත් මන්ත්‍රී. ආනන්ද අබේවික්‍රමත් මන්ත්‍රී. ඔය ඔක්කොම ටික මන්ත්‍රීලා වෙනවා. ඉතින් එහෙමනම් තේරුම් මේක ඉතාලම සරල දෙයක් නෙමෙයි මේක තේරුම් ගන්න බැරියයි. සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්නේ නැතුව ඔබතුමාලට පාර්ලිමේන්තුව යන්න බෑ. ඔය ගායන්ත වගේ ඩීල් කාර්යයක් කොමරාරි මෙන් කරලා සල්ලි වේදම් කරලා මනාව අරගෙන මේ කුමන්ත්‍රණ කාර්යයක් කොමාරි മന്ത്രി වෙයි. හරිද? ඒකනින්ද හැමෝම එක්ක කළ යුත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිරූපය නැම්වීම නිසා තම තමන්ගේ ප්‍රතිරූපය නම්වන්න උත්සාහ ගැනීම නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කරාට පස්සේ පටන් ගන්න තමන්ගේ ප්‍රතිරූපය නම්වන්න. එතකොට මහමැතිවරණයෙන් නිකම්ම තමන් පාර්ලිමේන්තුවට යනවා. දැන් මේ කරුණු ටික හිතේ තියාගත්තොත් සතිපේට හොඳ අනාගතයක් තියෙනවා. එහෙම නැත්නම් 2029 වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂ නායකමත් නැති වෙනවා. සාතිකයි.